අද වීඩියෝ එකෙන් කතා කරමු පෝස්ට් එකක් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එහෙම නැත්නම් ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් එහෙම නැත්නම් YouTuber කෙනෙක් නම් ඔයාට YouTube වැඩවලට අවශ්‍ය වෙන බැනර්ස් වගේ දේවල් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තෙන් ඉන්න bell notification එක click කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් අපි යමු අද අපේ වීඩියෝ එකට. This is a brand new video by NR Technology. අද ටියුටෝරියල් එක කරන්න මම යූස් කරනවා වෙබ්සයිට් එකක්. ඒකේ නම තමයි Canva. Canva කියන එක නම් බොහෝ දෙනෙක් දන්නවා ඇති. ඉතින් මම මේ ටියුටෝරියල් එක කරන්න යූස් කරන්නේ මගේ ලැප් එක. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකකිනුත් මේ වැඩේ කරන්න. මොබයිල් ෆෝන් එකට Canva app එක දාගෙන ඔයාලට පුළුවන් ඒකෙන් එඩිට් ටික කරගන්න. එහෙම නැත්නම් ෆෝන් එකකින් යන්න පුළුවන් Canva වෙබ්සයිට් එකට. ඉතින් අද මම කරන්නේ කම්පියුටර් එකෙන් Canva වෙබ්සයිට් එකට ගිහිල්ලා YouTube එකට අවශ්‍ය බැනර් එකක් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එහෙම නැත්නම් පෝස්ට් එකක් සරලවම ආකාරයෙන් හදාගන්න කොහොමද කියලා තමයි මම කලින් ඉන්ට්‍රෝ එකේ කිව්වා වගේ අද වීඩියෝ එක හරහා වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඉතින් ස්ක්‍රීන් එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් ඔයාලා Google එකට ඇවිල්ලා සර්ච් එකක් දාන්න Canva කියලා. Canva කිව්වහම මෙන්න මේ වගේ පළවෙනියටම එනවා link එක. අන්න ඒක උඩ ඔයාලා එක සැරයක් ටච් කරන්න. ටච් කරාම මෙන්න මේ වගේ what will you design today කියලා මේ වගේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී YouTube banner, sheet, ඒ වගේ දේවල් අපිට presentation, social media වලට අදාළ දේවල් අපිට මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන උදාහරණයක් වශයෙන් YouTube banner කියන එක select කරලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේකේ අපිට YouTube එකට YouTube කෙනෙක් නම් content creator කෙනෙක් නම් එයාලට අවශ්‍ය වෙන YouTube banners මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒවා අරන් අපිට මේ templates අරන් අපිට පුළුවන් ඒවා customize කරලා ගන්න. ඉතින් මම ඊට වඩා එහා දෙයක් කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් මම මේක හින්දා post එක හදන පැත්තකින් දාලා මම මෙතනදී search කරනවා ඔයාට අවශ්‍ය ඇඩ්වර්ටයිස්මන්ට් එක වීඩියෝ එකක් නම් ඔයාට පුළුවන් ඒකත් හදාගන්න මේකේ සර්ච් කරන්න. ඉතින් මම උදාහරණයක් වශයෙන් සර්ච් කරනවා YouTube intro කියලා. ඉතින් intro කියලා මෙන්න මේ විදිහට මම මෙන්න මෙතන search bar එකේ search කරනවා. search කරාම මෙන්න මේ විදිහට මම ක්ලික් කරනවා YouTube intro කියලා. ඊට පස්සේ මේ වගේ YouTube එකට අවශ්‍ය templates ගණනාවක් ඔයාලට මේ වෙබ්සයිට් එක තුල බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති ටෙම්ප්ලේට් එකක් තෝරගන්නලා. ඉතින් මේවා ඔයාලට පුළුවන් කස්ටමයිස් කරන්න අකුරු එහෙම නැත්නම් ෆොන්ට් ස්ටයිල් ඔයාලට අවශ්‍ය නම් දාලා ඔයාලට අවශ්‍ය ලෝගෝස් දාලා මෙන්න මෙතන කස්ටමයිස් this template කියලා තියෙනවා. අන්න ඒක උඩ ඔයාලා එක සැරයක් ටච් කරන්න. ඉතින් මතකද අපේ channel එක subscribe කරන්න. ඉතින් හරි දැන් මේ විදිහට අපිට පොඩි එඩිට් කරන්න පුළුවන් වෙන්න එයාලා අපිට පොඩි ඉන්ටර්ෆේස් එකක් දෙනවා. ඒ කියන්නේ අපිට මේ ඉන්ට්‍රෝ එක කස්ටමයිස් කරගන්න පුළුවන් සරලවම කිව්වොත්. ඉතින් ඔයාලට වෙන ඇති මේ මට දීපු ටෙම්ප්ලේට් එකේ තියෙන්නේ වෙන ඉමේජස් වෙන ටෙක්ස්ට්. ඉතින් මම දැන් කරන්නේ ඒවා කස්ටමයිස් කරගන්නවා. ඉතින් මෙතනට මගේ ලෝගෝ එක දානවා. මෙන්න මේ ෆොටෝ එක අයින් කරලා මම මේකට අප්ලෝඩ් කරනවා මගේ ෆොටෝ එක. ඉතින් මම මෙන්න මෙතනින් මට ලේසි හින්දා මම මෙතන ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා මගේ ෆයිල් ෆෝල්ඩර් එක මේ විදිහටම ඕපන් කරලා ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා මට මගේ ලෝගෝ එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලා ෆොටෝ එකක් හරි ලෝගෝ එකක් හරි සිලෙක්ට් කරගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයා ෆෝන් එකකින් වගේ කරනවා නම් මෙන්න මෙතන තියෙනවා සයිඩ් එකේ අප්ලෝඩ් කියලා. අන්න ඒක එතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒක අප්ලෝඩ් කරගන්න ලේසියෙන්ම. ඉතින් මේ වගේ තාක්ෂණික වීඩියෝස් ඔයාලට බලන්න ඕන අපේ channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට වෙනවා ඇති දැන් මගේ logos ටික මෙතෙන්ට input වෙලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතෙන්ට drag and drop කරනවා. එතකොට අපිට ඔටෝ එයාලා අර මේ logo එකක් විදිහට එයාලා generate කරනවා වීඩියෝ එකට ගැලපෙන විදිහට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්න. ඉතින් පොඩක් ප්ලේබැක් එකක් දීලා බලමු. මෙන්න මේ විදිහට ලස්සනට අපේ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන් වලින් අර අපිට දීපු ටෙම්ප්ලේට් එකේ ඒවා මතුවෙන්න පුළුවන්. ඉතින් ඒවා ආය අපේ ෆොටෝ එක දාලා අපිට කැමති විදිහකට කස්ටමයිස් කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මෙතෙන්ටත් මගේ ෆොටෝ එකක් දාලා මගේ channel එකේ නම දාලා subscribe button එකේ විදිහටම තියලා කස්ටමයිස් එකක් දානවා. ඉතින් ඔයාලට කැමති ටෙම්ප්ලේට් එක තෝරගෙන ඔයාට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න
ඉතින් මේකෙදී watermark නැතුව හරියට qualityයට අපිට වීඩියෝස් පෝස්ට් ඇඩ්වර්ටයිස්මන්ට් වගේ අපි කස්ටමයිස් කරපු දේවල් අපිට එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතෙන්ටත් මගේ ලොගෝ එක දීලා අපි ප්ලේබැක් කර කර තමයි හදන්නේ. ඒතකොට තමයි මේකේ තියෙන වැරදි අපිට අහුවෙන්නේ. ඉතින් මේනදී මෙන්න මෙතන මගේ නම නෙමෙයි තියෙන්නේ. ඉතින් මම දැන් එතන ඩබල් ක්ලික් කරලා මගේ නම දානවා NR ටෙක්නොලොජි කියලා මගේ channel එකේ නම දානවා. මේ විදිහට මම ටයිප් කරනවා NR ටෙක්නොලොජි කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේවා කැමති විදිහේ themes ඒ වගේම මේ subscribe button නැතුව ඔයාලට කැමති එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේවා ටික කස්ටමයිස් කරනවා. හරි ඉතින් දැන් මම ඔක්කොම එඩිට් ටික කරගෙන ඉවරයි. මම මේක ෆුල් ස්ක්‍රීන් දාලා ඔයාලට පෙන්නන්නම් කොහොමද මම කස්ටමයිස් කරගත්ත එකේ quality කියලා. ඉතින් මේ විදිහට මම හදාගත්ත එක තමයි ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් මේ විදිහට තමයි සරලවම කිව්වොත් මේක ටෙම්ප්ලේට් එක අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න. දැන් බලමු කොහොමද මේක ඔයාලගේ ෆෝල්ඩර්ස් වලට ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මම මෙතනින් බැක් වෙනවා. මෙන්න මෙතන ඔයාලට පෙන්නති share කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ මම එක සැරයක් ටච් කරලා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. අන්න ඒක උඩ මම එක සැරයක් ටච් කරනවා. මේ තියෙන දේවල් වෙනස් කරන්න නැතුවම දාන්න. එතකොට මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කියලා මෙන්න මෙතනදී ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේකේ එක එක ටෙම්ප්ලේට් තියෙනවා. ඒවා අර හයි ක්වොලිටියට තියෙන අර ප්‍රොෆෙෂනල් YouTubersලා ප්‍රොෆෙෂනල් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වලට අවශ්‍ය දේවල් ඒවා තියෙන්නේ අපිට VIP පැකේජ් තියෙනවා. ඒවා බයි කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා බයි කරනවා නම් බයි කරලා සුපිරි ටෙම්ප්ලේට් වලට ඔයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේක මෙතනදී එක්ස්පෝර්ට් වෙනවා. දැන් ඉතින් මගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මතකද මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මගේ කම්පියුටර් එකට මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් අපි බලමු කොහොමද අපි මේ Canva එකෙන් හදාගත්ත ඇඩ්වර්ටයිස්මන්ට් එකේ එහෙම නැත්නම් ඉන්ට්‍රෝ එකේ අවුට්පුට් එක තියෙන්නේ කියලා. ඔයාලට පේන ඇති සුපිරි ක්වොලිටියට මේකේ වෝටර්මාක් එකක් වත් නැතුව ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන බැන්ඩිකැම් කියලා තියෙනවා. මම ස්ක්‍රීන් රෙකෝඩ් කරන එකේ වෝටර්මාක් එක. ඉතින් මේ විදිහට තමයි සරලවම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් Canva. ඉතින් මම හිතනවා අද ඔයාලට ගෙනාපු වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ප්‍රයෝජනවත් වුණා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා මගේ channel එකට support එකක් දෙන්න. ඉතින් මේ වගේ තාක්ෂණික වීඩියෝස් ඔයාලට තවත් නරඹන්න ඕන නම් මගේ channel එක බලන්න. එතකොට තියෙනවා ඔයාලට අවශ්‍ය වෙන වීඩියෝස් ඒවා තියෙනවා නම් බලලා දන්නේ නැති දේවල් තියෙනවා නම් ඉගෙන ගන්න. එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඒක ඔයාලා පරිස්සමෙන් ඉන්න මේ NR Technology. Bye bye. கிளியே கிளியே